එතකොට බලන්නකෝ එයා පැද්දෙන විදිය තාලෙට එයාගේ වෙනමම ලෝකෙක ඉන්නේ. හරි සතුටුයි. මේ තමයි වීඩියෝ එකේ ලස්සනම කොටස වගේම අවසාන කොටස. හායි යාළුවනේ. මේ තමයි මගේ channel එකේ පළවෙනි vlog එක. අද අපි යමු මහියංගන පන්සල බලන්න. හරි ඒ යනකොට අපිට තියෙනවා පේන්න බෝඩ් වගේක් දාලා ඒ සංචාරකයන්ගේ සහ අපි වගේ කට්ටියගේ දැනුවත් වීම පිණිස මේ ඕ පළාතේ තියෙන මේ බලා ගන්න පුළුවන් සංචාරක ස්ථාන. ඊට පස්සේ අපි යන්නේ මහියංගන පන්සලට. මේ තියෙන්නේ මහියංගන ප්‍රධාන දොරටුව. මහියංගන පන්සලට ඇතුළු වෙන්න තියෙන ප්‍රධාන දොරටුව තමයි මේක. ඉතින් ඇතුළු වුණාට පස්සේ අපිට පුළුවන් කඩ තියෙනවා අපිට මල් ගන්න, තෙල්, හඳුන් කූරු, ඒ අවශ්‍ය කරන පූජා භාණ්ඩ. ඉතින් අපිත් පූජා කරන්න රතු නෙළුම් මල් පොකුරක් ගත්තා. අපි දැන් යමු මේ මල් පූජා කරලා වන්දනාමාන කරගන්න. මේ තියෙන්නේ චෛත්‍ය. අද මෙතන කට්ටිය ගොඩාක් අඩුයි පන්සලේ. නිවාඩු දවසක් වෙලත් අද පොඩ්ඩක් වහින්න වගේ. ඒ නිසා වෙන්නේ නැති කට්ටිය ගොඩාක් අඩුයි. නිදහසේ වන්දනාමාන කරගත්තා. ඒ වගේම වීඩියෝ කරගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා මහියංගන දාගැබේ තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තියෙන්නේ මේ මහියංගන දාගැබේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවන්නේ මහියංගනයට. ඒ වගේම මහියංගනේ පන්සල පිහිටලා තියෙන්නේ මහවැලි ගඟ සමීපයේ. මහියංගන පන්සලට පිටුපසින් තමයි මහවැලි ගඟ ගලන්නේ. ඊට පස්සේ අපි ආවේ බෝධීන් වහන්සේ වන්දනා කරගන්න. මේ තියෙන අටවිසි බුදුවරුන්ගේ ප්‍රතිමා ටික මේ වටේම තියෙන බෝධිය වටේම. ඊට පස්සේ අපි බෝධිය වන්දනා කරලා හඳුන් කූරු පූජා කරලා ඒ ටික කරලා අපි එහා පැත්තට ගියා. අපිට මාලිගාව ඇතුලේ නම් වීඩියෝස් ගන්න විදිහක් තිබුණේ නැහැ. මේ මොකද වීඩියෝස් එහෙම දෙන්න එපා කියලා බෝඩ්ම ගහලා තියෙනවා. ගන්න එපා කියලා. ඒ වගේම තමයි පන්සල හරියම පිරිසිදුයි. පන්සල සුද්ධ පවිත්‍ර කරන කට්ටිය මේ දායක සභාව ඒ හැමෝගෙම එකමුතුවෙන් එන්න ඇති. හරියම පිරිසිදුවට තියෙනවා පන්සල. ඒක ගොඩාක් අගය කරන්න ඕන. ඊළඟට අපි ගියේ සුමන සමන් දේවාලය පැත්තට. දේවාලය ඇතුළට නම් අපි ගියේ නෑ. මේ හරිය මේ ආදිවාසී කට්ටිය එක එක යාළගේ නිෂ්පාදන ගෙනල්ලා තියාගෙන විකුණනවා. මේ තියෙන්නේ මම වීඩියෝ කරපු එකේ ආසම කොටස. මෙන්න ඉන්නවා යාළුවෙක්. එයාගේ නම නම් අහගන්න බැරි වුණා.
එයා ඔය හොඬවැල දික් කරන්නේ එහා පැත්තේ එක්කනාතේ පළතුරු වට්ටියක් තියෙනවා. ඒකේ තියෙන පළතුරු වලට තමයි එයා හොඬ දික් කරන්නේ. එතකොට එයා ඒවා ඉල්ලනවා. අර කොමඩු කෑල්ලක් ගෙනල්ලා දුන්නා. එයාට කෙසල් හැම දෙන්නේ නැහැ. කොමඩු විතරයි දෙන්නේ මං හිතන්නේ. මේ එතකොට බලන්නකෝ එයා පැද්දෙන විදිය තාලෙට එයා එයාගේ වෙනමම ලෝකෙක ඉන්නේ. හරි සතුටුයි මේ බලන් ඉන්න ආස හිතෙනවා. අපි ගොඩක්ම වෙලා හිටියේ එයා ගාවට වෙලා. හරි ෂෝක් එයා පැද්දි ඉන්නවා. හරි ආස හිතෙනවා. ඉතින් ඔයාලත් එන්න බලන්න. ජීවිතේ එකපාරක් හරි එන්න මේ මහියංගන පන්සල බලන්න. හරිම ලස්සනයි. මේ තමයි වීඩියෝ එකේ ලස්සනම කොටස වගේම අවසාන කොටස. ඔයගොල්ලන්ට අර ඈතින් පේන පිළිම වහන්සේ නමක් පේනවා ඇති. ඒක බලන්න තමයි අපි මේ යන්නේ. අපි යන්නේ වැව රවුම යන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට අර ඈතින් කඳු පන්තියක් පේනවා. ওই කන්ද තමයි අපි මහනුවර පැත්තට යන කන්ද. එතකොට අර 18 වංගුව හැම අපිට හම්බෙන්නේ ওই කන්දේ තමයි. ඒ වගේම තමයි ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය මේ හොඳටම ගැලපෙනවා කියලා අපිට මෙතනට ආවම පේනවා. එතකොට මේ වැව ඉස්මත්ති ලස්සන මල් පිපිලා හරිම ලස්සනයි. අපි දැන් යමු පිළිම වහන්සේ ළඟට බලන්න. තමයි අපි ඈතින් දැකපු පිළිම වහන්සේ අපිට ළඟට දිස්සන ආකාරය හරිම ලස්සනයි. අපි යමු දැන් බලන්න. අපිට පිළිම වහන්සේ ළඟ වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මොකද අපිට එච්චර වෙලාවක් ඉන්න උනේත් නෑ. වැස්සක් ආව නිසා අපි ඉක්මනට ගෙදර ආවා. වීඩියෝ එක අවසන් වෙනකන් හිටපු ඔයාලා හැමෝටම thank you. ආයෙ දවසක හම්බෙමු. bye.